වහන්සේ කහනවා අපේ හාමුදුරුවනේ කටින පුණ්‍යෝත්සවයක් කළොත් ජීවිතේ කරපු ඔක්කොම පව් සමා වෙනවද? මම කවුද ඔයාට එහෙම එකක් කිව්වේ කියලා. ස්වාමීන් වහන්සේ මේ අපේ ගෑණිත් එක්කන් බේරෙන්න බෑ. මයත් එක්ක වාද කරනවා ඒක එහෙමමලු. මං කිව්වා උඹ තව ගෑණියක් ගෙනෙන්කෝ බලන්න කියලා. කරපු පව් ඔක්කොම හේදිලා යනවා නම් උඹ තව ගෑණියක් ගෙනෙන්කෝ බලන්න හේදෙයිද කියලා. ඇවිල්ලා බලාගත්ත හැකි එදාට. ආපන් කියනකොට කියලා කිව්වම. ඒක තමයි ස්වාමීන් වහන්සේ කිව්වා. ගමන මං කිව්වා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කියමනක් තියෙනවා. මේ සාමාන්‍ය ජනතාව පිනෙහි පිහිටුවන්න උපක්‍රමශීලීව යොදපු ක්‍රියාවන්. දරුවෙක් මහාන කෙරුවොත් 4 වරිගයක් නිවන් දකිනවා. එහෙනම් දේවදත්ත නිරේට ගියේ. ඇවැස්සම මස්සිනා බුදු වෙලා ඉද්දි පරපුරේ බොහෝ දෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවන් දැකලා තියෙද්දි තමන්ගේ එක්කුසම උපන් නාංගි මහාන වෙලා ඉඳිද්දි දේවදත්ත නිරේට ගියේ. 4 වරිගය යනවද නිවන්? නෑ මේවා මිනිස්සුන්ව පිනෙහි අලවන්න පාවිච්චි කරපු ප්‍රයෝග. ඒක සත්‍ය නෙමෙයි උපක්‍රමයක් පමණයි. එඳ එව්වට වහල් වෙලා කරපු පව් සමා කරගන්න පින් කරන්න හිතුවොත් ඒ මිත්‍යා දෘෂ්ටික භාවය නිසාම පින්නතුනි පිනේ පොහසත්කම නැති වෙලා යනවා. එහින්ද අඥානවන්ත වැඩ නොකොට උත්තරාවුන්සේ තමන්ගේ ප්‍රායෝගික ලෝකයේ සත්‍ය ක්‍රියාවට නම්වන්න මහන්සි ගන්න. වෛරය ජය ගන්න නම් මෛත්‍රිය අවශ්‍යයි. එතකොට ගෙදර පෞද්ගලික ජීවිතයත් ගෘහීය ජීවිතයත් සමාජ ජීවිතයත් ජය ගන්නා ඔවුන් පරිවාර සම්පත්තියෙන් බෝව ජීවිතය දිනනවා. දෙවෙනි එක අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයෝ දිනන්න නම් සත්පුරුෂකම ඕනේ. ඔයාලා දැකලා තියෙනවද ওই ಜಾති දෙක? අසත්පුරුෂයෝ දිනන්න සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. දැකලා තියෙනවද? සත්පුරුෂ වචන දෙකක් නේ. සත් කියන්නේ සත් කියන්නේ යහපත්. පුරුෂ කියන්නේ මොකක්ද? පුරුෂ කියනවා පෞරුෂයට. පුරුෂ කියනවා පෞරුෂයට. යහපත් පෞරුෂයක් මතින් අයහපත් පෞරුෂයක් තියෙන අයව දිනන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. විද්‍යාලයක පිරිවෙනක විද්‍යායතනයක සිදු කරන්නේ ඔය කාර්යය. අයහපත් පෞරුෂ තියෙන අයගේ පෞරුෂය යහපත් කරනවා. පන්සලකින් කළ යුත්තේ ඒ කාර්යභාරය. ගමක ඉන්න ප්‍රදේශයක ඉන්න රටක ඉන්න දේශයක ලෝකයක ඉන්න මානවයාගේ අයහපත් ගති නැති කරලා යහපත් තැනට ගේන්න පෞරුෂය පාවිච්චි කරනවා. සත් පෞරුෂය. බුදුහාමුදුරුවෝ ඒකනේ. බුද්ධත්වයේ ලැබලා 3 පාරක් ඉන්දියාවට මේ ලංකාවට ඉන්දියාවේ ඉඳලා. ඇයි? අයහපත් මිනිස්සු යහපත් කරන්න. මයි අංගනේට ආවා යක්කු යුද්ධයක් තිබ්බා.
දහස් ගාණක් මැරෙනවා යුද්ධෙදී. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒගොල්ලොන්ගේ අයහපත් කිලුටු ගති ඔක්කොම අයින් කළා. පුණ්‍යවන්ත ගති ලක්ෂණ දුන්නා.